ඔයා දන්නවද පාඩම් මතක තියාගන්න ඔයා මොනවද කරන්න ඕනි කියලා? ඉතින් පොතක් පෙරලගෙන ඔහේ කියව ඉන්නවද? නැත්තම් ගිරවෙක් වගේ කටපාඩම් කරනවද? එහෙමද? නෑ. අද අපි ඒක මනෝවිද්‍යාත්මක විදිහට බලමු. හර්මන් එබින්වූස් කියන මනෝවිද්‍යාඥවරයා කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට එයා හොයාගත්ත මිනිස් මොළයේ මතකය පිරිහෙන හැටි. ඒ පර්යේෂණත් පදනම් කරගෙන පියෝටර් වොස්නියැක් මනෝවිද්‍යාඥවරයා ප්‍රමුඛ නූතන මනෝවිද්‍යාඥවරුන් සහ නූතන පරිගණක විද්‍යාඥවරුන් මිනිස් මොළයේ මතකය රඳා පවතින ක්‍රම ගැන ලොවටම හෙළි කළා. මෙතනදි තව වැදගත් කාරණයක් හෙළි වුණා. ඉතින් ඒගොල්ලෝ හොයාගත්තා මිනිස් මොළයට තොරතුරු ඉගෙන ගන්න දිනයේ කාලයක් තිබෙන බව. ඔයා මොකද හිතන්නේ? මොකද්ද දිනේ තියෙන කාලය? ඉතින් දවල් කාලය කියලා තමයි හොයාගත්තේ. ඒත් එක්කම මේ තොරතුරු තහවුරු වෙන්නේ අපි නිදා ගන්න වෙලාවෙදි කියලාත් හොයාගත්තා. ඒ කියන්නේ අපේ මතකය වැඩි වෙන්න නම් අපි නිදා ගන්න ඕනි. එක දිගටම හැරලා ඉඳලා පාඩම් කරාට නම් ඉතින් බෑ. ඔන්න නිදියන්නත් ඕනි. ඉතින් මේ පියෝටර් වොස්නියැක් ඇතුළු මනෝවිද්‍යාඥ පිරිස හොයාගත්ත පාඩම් මතක හිටින අලුත්ම ක්‍රම ටික තමයි මේ. ස්පේස් රෙපිටිෂන්. ඒ කියන්නේ ඔයා පාඩම් කරන කරුණු ටික කාල පරාසයන් තියලා නැවත නැවත බලන එක. නෙමොනික්ස්. මේ නෙමොනික්ස් කියලා කියන්නේ කෙටි රූප, සින්දු, සටහන්, කතන්දර මගින් ඔයාගේ පාඩම් මතක තියාගන්න එකයි. ඇක්ටිව් රීකෝල්. පාඩම් කරන නෝට් දිහා ඔයා බලන්නේ නෑ. පාඩම් මතකද කියලා ඔයා ඊට පස්සේ බලනවා. එතකොට මොළය වැඩිපුර වැඩ කරලා ඔයාගේ මතකය නැවත ආවර්ජනය කරලා දෙනවා. ගෝල් සෙටිං. ඒ කියන්නේ ඔයා අද දවසේ කරන්න ඕනි ප්‍රමාණය සිලෙක්ට් කරලා ඒක කරලා ඉවර වුණාම ඒ ගෝල් එක ඉවර වුණාම ඔයාට ප්‍රසන්ට් එකක් දෙනවා. ඉතින් කවුද ප්‍රසන්ට් එකක් ගන්න ආස නැත්තේ? මොළය එතකොට තව වැඩ කරන්න පෙළඹෙනවා. මේ කරුණු වලට අමතරව ස්මාර්ට් ගෝල් සෙටිං අපි තියාගන්න ඕනි කියලාත් ඒගොල්ලෝ හොයාගත්තා. ස්පෙસિෆික්. ඒ කියන්නේ නිශ්චිත. මෙෂරබල්. ඔයාගේ ප්‍රගතිය මැනිය හැකි. achievable. සැබවින්ම ඔයාට ළඟා කරගත හැකි ඉලක්ක තමයි ඔයා තියාගන්න ඕනි. relevant. ඔයාගේ මේ ඉලක්ක ඔයාගේ ජීවිතයට අධ්‍යාපනයට ගැලපෙන්නත් ඕනි. time bound. මේක නිශ්චිත කාලයකට තියාගන්නත් ඕනි. ඉතින් මේ හැමදේම කරලා ඔයාගේ පාඩම් වලින් ඔයා ජය ගන්න ඕනි. අදට ඇති. ඔයාගේ අධ්‍යාපන කටයුතු හරියටම කරගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් ලයික් කරන්න. මොන හරි දෙයක් කියන්න තියෙනවනම් කමෙන්ට් එකකුත් දාන්න. අදට යනවා. හොඳින් වැඩ ටික කරගන්න.